සුබ දවසක් ඔයාලා හැමෝටම Mom Life Cooking and Baking YouTube channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලා මේ දකින රසම රස වටලප්පම් රෙසිපි එක අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මම අරගෙන තිනවා හකුරු ග්‍රෑම් 400ක්. ඔයාලට කිතුල් හකුරු හොයාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේක ගොඩක් රසවත් වෙනවා කිතුල් හකුරු එකතු කරගත්තොත්. මට අද කිතුල් හකුරු හොයාගන්න බැරි වුණා. ඔයාලට තියෙනවා නම් එකතු කරගන්න. මම මේ හකුරු ටික භාජනයකට දාලා ඒකට වතුර මිලිලීටර් 100ක් එකතු කරගන්නවා. වතුර ටික එකතු කරගත්තට පස්සේ අපි දැන් මේ වතුර එක්ක හකුරු ටික මිශ්‍ර වෙනකම් මද ගින්නේ හැඳි ගා ගන්න ඕනේ. හකුරු ටික දිය වෙන ගමන් තියෙන්නේ මේ විලාවේදී මම වටලප්පම් එකට ඕන කරන සුවඳ කුඩු ටික කොටා ගන්න හදන්නේ. ඒකට මම ඉනසාලයට පහ 6ක් සහ සාධික ගෙඩියකින් භාගයක් එකතු කරගන්නවා. මේ ටික දැන් හොඳට කොටා ගන්න ඕනේ. හකුරු ටික දැන් දිය වෙලා තියෙන්නේ. මේ විලාවේදී මම මේකට එකතු කරගන්නවා අපි කොටාගත්ත සුවඳ කුඩු ටික. සුවඳ කුඩු ටික එකතු කරගත්තට පස්සේ හොඳින් මිශ්‍ර කරගන්න. දැන් මම ලිප ඕෆ් කරගන්නවා. මේකට මම මේ වෙලාවේදී ලුණු තේ හැඳි කාලක් එකතු කරගන්නවා. ඔයාලා අනිවාර්යයෙන්ම ලුණු එකතු කරගන්න. මොකද ලුණු වලින් මේකේ තියෙන දී ගතිය නැති වෙලා යනවා. ලුණු ටික එකතු කරගෙන මම හොඳින් මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ මම මේකට උකු පොල් කිරි ටික එකතු කරගන්නවා. පොල් කිරි ටික එකතු කරගත්තට පස්සේ ඒ ටික තැම්බෙන්න ඕනේ කියලා ලිපේ ගින්දර ඕන් කරන්න එපා. මොකද එතකොට වෙන්නේ ඇවිල්ලා පොල් කිරි වල තියෙන තෙල් ටික නිදහස් වෙන එක. එහෙම නිදහස් වුණාම ඔයාලා දැකලා ඇති වටලප්පම් වල තියෙන අර සුදු පාට ස්තරය මතුවෙන්නේ එතකොට තමයි. දැන් මම මේ මිශ්‍රණය පොඩ්ඩක් නිවෙන්න තියා ගන්නවා. මිශ්‍රණය නිවෙන අතරතුර මම මේ ලෑස්ති වෙන්නේ මේකට අවශ්‍ය කරන බිත්තර ටික කඩා ගන්න. මට මේ ප්‍රමාණය හදාගන්න බිත්තර 8ක් අවශ්‍ය වෙනවා. බිත්තර ටික එකතු කරගෙන ඉවරයි. දැන් මම මේක විස්ක් එකක් ආධාරයෙන් හොඳින් මිශ්‍ර කරගන්නවා. ඔයාලට ගෑරපුවක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන මද උණුසුමක් තියෙන අපි නිවාගත්ත අපේ හකුරු මිශ්‍රණය. මේ වෙලාවේදී මම මේකට බිත්තර ටික එකතු කරගන්නවා. බිත්තර ටික එකතු කරගත්තට පස්සේ මේක හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. හකුරුයි බිත්තරයි හොඳින් මිශ්‍ර වෙන්න ඕන නිසා මම මේක විනාඩි 5ක් විතර හොඳින් මිශ්‍ර කරගන්නවා. මේ ටික හොඳින් මිශ්‍ර වෙලා තියෙන්නේ. දැන් මම මේ ලෑස්ති වෙන්නේ මේ ටික වෙනත් භාජනයකට පෙරා ගන්න. මම මෙතන කප් ටිකක් අරගෙන තියෙනවා. ඔයාලට මේක තනි ට්‍රේ එකක උනත් කරන්න පුළුවන්. මේ වෙලාවේදී මට කප් තිබ්බ හින්දා මම ඒ ටික පාවිච්චි කරනවා. ඒකට හොඳින් පොල් තෙල් හෝ බටර් ටිකක් ගා ගන්න ඕනේ. තෙල් ගාගත්ත කප් වලට දැන් මම මේ වටලප්පම් මිශ්‍රණය දාගන්නයි හදන්නේ. මේක පිරෙනකන් දාගන්න එපා. කප් එකෙන් 3 කාලක් වෙනකම් වගේ දාගන්න. මට මේ මිශ්‍රණයෙන් මේ වගේ කප් 8ක් හදාගන්න පුළුවන් වුණා.
දැන් මම ෆොයිල් කොළ ටිකක් අරගෙන මේ ටික ඔක්කොම කවර් කරගන්නවා. අද මම මේ වටලප්පන් ටික හදාගන්නේ oven එකේ. හොඳින් වහගත්ත කප් ටික මම ට්‍රේ එකකින් තියලා මේකට මද උණුසුම් වතුර එකතු කරගන්නවා. දැන් මම මේ වටලප්පන් ටික සෙල්සියස් අංශක 170 විනාඩි 40ක් oven එකේ දාලා ගන්නයි යන්නේ. මේ විනාඩි 40කට පස්සේ බලන්න අපේ වටලප්පක් එක හොඳින් තැම්බිලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති හොඳට සිදුරු තියෙනවා මේකේ. ඒ වගේම මේක හරිම රසයි. ඔයාලා හදන රෙසිපි එක මේ විදිය නෙවෙයි නම් ඔයාලා මේ රෙසිපි එකට try කරලා බලන්න. මේක ඇත්තටම ගොඩක් රසවත්. ඔයාලට මේක සති 2ක් විතර උනත් තියාගෙන කන්න පුළුවන්. ඔයාලට මේක ගෙදර පුංචි ව්‍යාපාරයක් විදිහට උනත් කරගෙන යන්න පුළුවන්. මේ වගේ තවත් රසවත් රෙසිපි එකකින් හමු වෙනකන් ඔයාලා පරිස්සමින් ඉන්න.